ඔබේ දරුවා ගර්භණී සමයේදී බඩ ඇතුලේ හොඳින් දඟලලා ඉන්නවා කියලා කියන්නේ ඒක ඉතා හොඳ සාධකයක් බබාගේ වෙල්බීන් එක හොඳයි කියලා කියන්න. ඒකෙන් බබා පණිවිඩයක් දෙනවා අම්මා මම බඩ ඇතුලේ සනීපෙන් හොඳින් ඉන්නවා කියලා. යම් මේකින් ඔබේ දරුවා දඟලන එක අඩු වුණොත් හරි එහෙම නැත්නම් දඟලන්නෙම නැත්නම් ඒක අපි ඉතාමත් සීරියස්ලි ගන්න කාරණාවක්. ඒ වගේම තමයි ඔබත් එය සීරියස්ලි අරගෙන ඔබගේ වෛද්‍යවරයා හමු වෙන්නට එන්නට ඕන. සාමාන්‍යයෙන් ඔබේ දරුවා කුස තුළ ඉද්දී දඟලන්න පටන් ගන්න අපි කියනවා සති 18ත් 24ත් අතරතුර කාලයේදී ඔබ පළමු දරු ප්‍රසූතිය සඳහා සූදානම් වෙනවා නම් ඒක සති 22ත් 24ත් අතරතුර වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබට මීට කලින් දරු ප්‍රසූතියන් වල අත්දැකීම් තියෙනවා නම් එය සමහරට සති 18ත් 22ත් අතරතුර කාලයේදී ඔබට මේ බබාගේ පළමු දැඟලීම තේරෙනවා. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් අවසාන ත්‍රිමාසිකයේ දක්වා යනකොට මේ බබා දඟලන වාර ගාන වැඩි වෙනවා. ඒ කික්ස් ගොඩක් ස්ට්‍රෝංග කික්ස් කියලා අපි කියනවා. වඩා වැඩිපුර ත්‍රීව්‍රව දැනෙන්නට පටන් ගන්නවා. මෙහිදී ඔබ වඩාත්ම සැලකිය යුතු කාරණාවක් තමයි දඟලන වාර ගාන වගේම දඟලන පැටර්න් එක. අපි උදාහරණයක් විදිහට කියනවා මේක එක ළමයෙක්ගෙන් එක ළමයෙක්ට වෙනස් වෙනවා කියලා. උදාහරණයක් විදිහට ඔබ උදේ නැගිට්ටට පස්සේ බබා සමහර වැඩිපුර වේලාවක් දඟලනවා වෙන්න පුළුවන්. ඊට පස්සේ උදේ ආහාරය අරගෙන ඔබත් රිලැක්ස් වෙලා ඔබගේ ඇඟේ ග්ලූකෝස් මට්ටම ඉහළ යනකොට සමහර බබාගේ දැඟලීම අඩු වෙනවා. නැවතත් දවල් කාලේදී නැවත වැඩි වෙනවා. ඒ වගේ යම්කිසි පැටර්න් එකක් තියෙනවා. මේ පැටර්න් එක අම්මලා දන්නවා. අන්නේ පැටර්න් එකේ වෙනස් වීමත් ඉතාමත්ම වැදගත් ඔබ අවධානය යොමු කරන එක. මේ බබා දඟලන ස්වරූපය අඳුරගන්න එක්තරා පරීක්ෂණයක් තමයි මේ කික් කවුන්ට් chart කියන එක. වෙන තමයි බබාගේ කික්ස් ලකුණු කරනවා. ඉතාමත් සරල අභ්‍යාසයක් පරීක්ෂණයක්. මෙහිදී අපි සාමාන්‍යයෙන් කියනවා පැය 12ක් ඇතුළත බබා 10 සැරයක් දඟලීම අවශ්‍යයි කියලා. මේ ඔබට උදේ 8 ඉඳලා රෑ 8 වෙනකන් මරුවකට ඔබට බලන්නට පුළුවන් බබා කී පාරක් දඟලනවද කියලා. ඒ දැඟලීම සමහරවිට මේ 10 පාර පැය 2කදී 3කදී ඉවර වුණා නම් ඔබට එම දවසේ එම දැඟලීම ලකුණු කරන්න අවශ්‍ය වෙනවා. ඔබට ඊළඟ දවසේ ඉඳලා නැවතත් එය ආරම්භ කරන්නට පුළුවන්. මේ ඔබ ඔබේ සාමාන්‍ය දිනපතා චර්යාවන් වල යෙදෙන ගමන් ඔබට කරන්නට පුළුවන්. යම් හේකින් බබා දඟලන්නේ නැත්නම් පැය 2ක් පමණ ප්‍රමාණයක් ඔබ මෙහිදී වඩාත් සැලකිලිමත් වෙන්නට ඕන. ඔබ වම් ඇලේට ඉඳලා වතුර ලීටරයක් පමණ හොඳින් පානය කරලා ඔබ ඊට අවධානයෙන් බලන්නට ඕන ඔබට මගහැරුණාද කියලා බබාගේ මේ කික්ස්. එහෙම පැය 2ක් කොයිට වැඩි ප්‍රමාණයක් බබා දඟලන්නේ නැත්නම් ඔබ අවධානයෙන් ඉඳලත් එහෙම දැඟලීමක් නැත්නම් ඔබ වහාම ඔබේ ප්‍රසවහානාරි වේද විශේෂඥ වෛද්‍යවරයාව හමු වන්නට පැමිණෙන්න වෙනවා. මෙලෙස ඔබේ බබා දඟලන්නේ නැහැ කියලා ඔබ රෝහලට හෝ විශේෂඥ වෛද්‍යවරයා හමුවන්න පැමිණියාම අපි මුලින්ම කරන්නේ මේ බබාගේ හෘද වස්තුවේ සද්ද තියනවාද කියලා බලන එක. ඊට අමතරව මේ CTG පටියක් එහෙම නැත්නම් බබාගේ හෘද ස්පන්දනය කෙසේද එම පටියක සලකුණු වෙන්නේ කියලා බලන කුඩා පරීක්ෂණයක් තියෙනවා. ඒක අපිට කරලා බලන්නට පුළුවන්. ඊටත් එහාට ගිහිල්ලා අපිට පුළුවන් ඔබගේ බබාගේ ස්කෑන් පරීක්ෂණයක් සිදු කරලා සාමාන්‍යයෙන් හෘද ස්පන්දනයට අමතරව ඊට එහා ගිහිල්ලා බබාගේ හිසේ වට ප්‍රමාණය, උදරයේ වට ප්‍රමාණය, බබාගේ බර, බබාගේ වටේට තියෙන වතුර ප්‍රමාණය, ඒ වගේම තමයි බබාගේ වැදෑමහය සිට බබාට ගමන් කරන රුධිර සංසරණය මේකට කියනවා ඩොප්ලර් ඇසෙස්මන්ට් එකක් කියලා. මේ සියලුම දේවල් පරීක්ෂා කරලා ඔබගේ බබා නිරෝගීව ඉන්නවද කියලා අපිට තහවුරු කරගන්නට පුළුවන් වෙනවා. ගොඩක් වෙලාවට මෙලෙස බබා දඟලනවා අඩුයි කියලා පැමිණෙන කාන්තාවන්ගේ බබාලා නිරෝගී වෙනවා. ඒගොල්ලෝ සමහරට නිදාගෙන හිටියා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් බබාලත් බඩ ඇතුලේදී වෙනත් ක්‍රියාවක් නිසා සමහරට බිසි වෙලා හිටියා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට බබා ඒක වෙන්න පුළුවන් පළවෙනි වරට තමන්ගේ ඇඟිල්ල කටේ දාලා උරන්න පටන් ගත්ත වෙලාව. මේ වගේ දේවල් වෙන්නට පුළුවන්. කෙසේ හෝ වේවා ඇතැම් අවස්ථාවලදී මෙහිදී අපිට යම් යම් සංකුලතාවයන් අඳුරා ගන්නට පුළුවන් වෙනවා බබාගේ මෙලෙස දැඟලීම අඩු වෙනකොට. ඒ නිසා ඔබ මේක ඉදිරියට තහවුරු කර ගැනීම අවශ්‍ය වෙනවා මේ වගේ පරීක්ෂාවක් සිදු කරලා.
ඔබ මවක් විදියට ඔබගේ දරුවාව දැනෙන්නේ ඔබට තමයි තේරෙන්නේ ඔබගේ දරුවාගේ වෙනස් වීම. එම නිසා එලෙස යම් කිසියෝ වෙනස් වීමක් පවතිනවා නම් ඔබ එය ප්‍රමාද කරන්නේ නැතුව වහාම පරීක්ෂා කර ගැනීම අවශ්‍ය වෙනවා. ඔබගේ දරුවා සහ ඔබ මෙම ගර්භණී සමය තුළ නිරෝගීමත්ව ඉදිරියට ගමන් කිරීම සඳහා.